මොකෝ බන්නේ ගවුලෙන් වගේ කම්මැලි බා කම්මැලිකම යන්නත් ඒක මම කතාවක් කියන්න කතාවක් කියනකො බලන්න එන්න බං අපේ විදිය අනුසය මැව්වල අනුසය මවල ඉවරලා දැන් මිනිහගේ කිස්ම මවන්නේ බෑ ඊට පස්සේ කිස් ටිකක් මවලා කිස් පොඩක් අතේ තියාගෙන හිටියු සක්‍ර දෙවිය ඉන්නකොට මිනිහට ආවලු හින වැඩක් ආවට පස්සේ දැන් මිනිහට ඒ වැඩි අනිවාර්යෙන් යන්න ඕන ඊට පස්සේ කතා කරගලු ගෝලෙකුට ආගල්ලා කිස්නොට උගේ අතර දීලා කිව්වලු මම පොඩි වැඩකට යනවා උඹ එනකොට මේක හිටවල තියහන් හොඳේ ඊට පස්සේ දැන් මූ කල්පනා කරනවා දැන් මහා කෙස් පොදවල දැන් මම මේ කොහොමද හිටවන්නේ කියලා දැන් මූ ගහ හිටවනෝද එක ගහ දැන් ඔලු හිටවන්නේ බෑ දැන් හොඳට තට්ටේලු තියෙන්නේ දැන් කිස් නෑනේ දැන් නෝ එක ගහ හිටවනෝද හිටවල ඔහොම යනකොට දැන් පැය ගාණක් ගත වුණාලු වැඩිට ඔන්න දැන් සක්‍රිය එනවලු මූට එනවලු ඊට පස්සේ මොකද්ද කරන්නේ අර තව භාගයක් එහෙම අතීරු දැන් ආවොත් එමේ වැඩි අවුල්නේ ඊට පස්සේ මූ කරපු දේ ස්ටිකර් වල ස්ටිකර් අරගත්තලු ටික අරගෙන ඉවරලා එක අතක් ඉස්තුවල ගැහුවලු එක අතක් අස්සේ ටික හරි ඊට අනිත් අතත් උස්සල ගැහුවලු තව ටික ඊට කකුල් දෙක එක්කලා ඉතුරු ටික ගැහුවලු කකුල් දෙක අස්සේ හරි එතකොට අර ටික විරුණා ඊට පස්සේ මේ කෙස් ටික ඉවරයි ඉවරුණාට පස්සේ සක්‍ර දෙවිය ආවලු ඇවිල්ලා ඒගොල්ලෝ උඹ හිටෙව්වද ඊට පස්සේ මං හිටෙව්වා ඒගොල්ලෝ වැඩි යමු නේද